ඔටෝවිෂන් මෝටර්ස්ගේ එදිරි සිංහ කුෂන් වර්ක්ස් වලට ආවම මෙන්න දිනවා බියුටිෆුල් V8 එකක්. හැබැයි මේක සාමාන්‍ය V8 එකක් නෙමෙයි. මොකද කිසිම දෙයක් සාමාන්‍ය වෙන්නේ එදිරි සිංහ ඉතින් මේක අත ගැහුවට පස්සේ. ඉතින් මේන්නේ ඉන්ඩක්ෂන් එක දෙන්න ඕනේ. මේ සැප කම්ෆර්ටබල් නේ. ඒක අර වාට නැග්ගම තේරෙන තර ජෙනුවින් ලෙදේකනේ අර සින්තටික් ලෙදේක නෙවෙයි ජෙනුවින් ලෙදේක තියෙන්නේ. රයිට්. ඒකේ දැන් මේකේ මෙතන තමයි ෆන්ක්ෂන්ස් ටික තියෙන්නේ. මේ ටීවී එකෙන් තමයි ඔක්කොම කන්ට්‍රෝල් වෙන්නේ. මේකේ දැන් මගේ පැත්ත සිලෙක්ට් කරලා තියෙන්නේ. මේකේ හරියටම මේ ෆීචර්ස් ටික හොඳටම ගන්න ඕන නම් මේ V8 කියන මොඩල් එකේ පිටිපස්සේ තියෙන 7 සීට් එක අයින් කරන්න ඕන. දැන් ඔයාලට පේන්නේ නැති මේ පිටිපස්සේ සීට් එක වදිනවා ඇඩ්ජස්ට් කරොත් එහෙම. දැන් මේක අපි ඩෙමොන්ස්ට්‍රේෂන් ඉඳන් ඒක අයින් කරලා නැහැ. මේකේ තියෙනවා ෆන්ක්ෂන්ස් ගියාම ඔයාලට තේරෙනවානේ මසාජ් එක තියෙනවා. මේකේ බෑක් එකට ගත්ත හැකි. ඊට පස්සේ මෙතන මේ ටික තියෙනවා. අර පිටිපස්සේ 7 සීට් එක ගැලෙවුවට පස්සේ මෙතන තියෙනවා ලෙග් සපෝට් එක. රයිට්. ඒ ලෙග් සපෝට් එක හරියටම දිගට ගත්තාම නිකන් බෙඩ් එක වගේ ඉතින් ඔය පැත්තට වඩා දැන් ඩ්‍රයිව් යනවනේ මේක පැසෙන්ජර් යද්දි මේ ගානට මේක නමලිලා කකුල් දෙක හොඳට දිග කරගෙන ගියයි කම්ෆර්ටබල් විදියට. වාව්. ඊට පස්සේ මෙතන තියෙනවා මේ ටේබල් එක අපිට ඔෆිස් වැඩ මොන හරි කරගන්න ඕන නම් ඒ ටික තියෙනවා. මෙතන තියෙනවා ෆ්‍රිජ් එක එකට ඔටෝමේටඩ් උඩ එනවා. කියන්නේ මෙතන බටන් එකක් තියෙනවා. ඒක එක්කොට පස්සේ මේක එළියට එනවා. මේ ආවට පස්සේ එතනින් අපි කොෆි මැෂින් එක තියලා ඉවරලා එතන ඔපරේෂන් ටික කරගන්න පුළුවන්. හොඳයි නේ. ඒක සෑහෙන්න මේ ෆීල් වෙනවා. ඒ කියන්නේ දැන් මහන්සිලත් එක්කනේ. මේකේ තියෙනවා මේ තව ෆීචර්ස් තියෙනවා. ඒ කියන්නේ මසාජ් එකටම අදාළ ඒ කියන්නේ වේස්ට් අප් ඩවුන් ඔය ඒ කියන්නේ අර ෆීලිං එක වෙනස් කරන මෝඩ්ස් ටිකක් තියෙනවා. ඇම්බියන් ලයිට් එක තියෙනවා. ඊට පස්සේ ස්ලීපින් මෝඩ් ඒවා ටික තියෙනවා. ඒ මෝඩ්ස් එක දාපු ගමන් කෙලින්ම ස්ලීප් වෙනවා. මේකෙදි මේ V8 වල විතරක් නෙමෙයි LC300 එක අපේ ඩිෆෙන්ඩ් එකට අලුත් ඩිෆෙන්ඩ් එකට Prado 150 250 Voxy ඒ කියන්නේ ඒ වගේ කියන්නේ සාමාන්‍ය කට්ටියට දෙනවනේ මේක හයි කරන්න පුළුවන් මෙන්න මේක කියලා. ඒ වගේ හයි කරන්න පුළුවන් ඕනම වාහනයකට මෙෂර්මන්ට් එක හරිනම් හයි කරන්න පුළුවන්. Jet 2 එකටත් අපි try කරනවා දැන් හයි කරන්න. Jet 2 එකේ දැන් අපි එහා පැත්තේ ස්ටෝල් එකේ තියෙන කට්ටියත් එක්ක කතා කරලා වාහනයක් ඩෙමෝ කරලා බලනවා කොහොමද වැඩේ වෙන්නේ කියලා. එන්නේ කියලා. පර්ෆෙක්ට්. ඔන්න ඉතින් එදිරිසිංහ කුෂන් වර්ක්ස් එකෙන් හැමදාම අලුත් දෙයක් කරනවා. තව අලුත් දෙයක් ඔන්න ඉස්සරහට ගේනවලු පොඩ්ඩක් ඉතින් ඒගොල්ලෝ ෆලෝ කරන් ඉන්න. ඔයගොල්ලෝ අනිවාර්යයෙන් ෆලෝ කරන්න නැති. මේක බලනවනේ. ඇත්තටම මාර්ම කම්ෆර්ටබල් මේක.